Hi guys, එන්නුමාත් එක්ක ජෑම් පාසුවේ මාළු පානොයි හදන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ විදිහට හදලා බලන්නකෝ. අපි මුලින්ම ඊස් ටිකට සීනි ටිකක් දාලා ඒක ඇක්ටිව් වෙන්න දීලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ අපි පාන් පිටි වලට ලුණු ඊස් ටික දාලා හොඳට ඩෝ එකක් එන විදිහට අනාගෙන භාගයක් විතර තියාගන්න ඕනේ. පොල් තෙල් ටිකක් දාලා වහලා තියාගන්න. ඊට පස්සේ අපි ඒක අවශ්‍ය ප්‍රමාණයට කඩාගෙන තුනී කරලා ජෑම් මැද්දට තියලා මාළු පාන් එකට මාළු පාන් පේස්ට් එක දාලා බිත්තරයක් එහෙම දාලා ත්‍රිකෝණාකාර විදියට නවා ගන්න ඕනේ. ජෑම් පාස් එකට ජෑම් ටිකක් මැද්දට දාලා ජෑම් පාස් එකක් විදියට ඒක නවා ගන්න ඕනේ. ඊට පස්සේ කැරිප්පුවකින් කොන් ටික හොඳට තද කරගන්න. සීනි ටිකක් උඩින් ඉහලා එග් වොෂ් එක ගාලා ඉවර වෙලා සීනි ටිකක් උඩින් ඉහමු. ඊට පස්සේ අපි oven එකේ සෙල්සියස් අංශක 250ට විනාඩි 15ක් 20ක් විතර තියාගන්න ඕනේ. oven එකෙන් oven එකට වෙනස් වෙනවා. මගේ oven එකේ නම් ඒ වෙලාව තමයි යන්නේ. එහෙනම් මගින් යනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.